අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අඩු කාලයෙන් දරුවෝ හම්බෙන එක. දැන් අඩු කාලයෙන් දරුවෝ හම්බෙනවා කියලා කියන්නේ අපි දෙන දිනයට කලින් දරුවෙක් හම්බ වෙනවා. දැන් නියමිත දිනයට කලින් දරුවෙක් හම්බ වුණොත් ඒ දරුවා බේබි කාමරයට යන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඒතර බේබි කාමරයට දරුවෙක් ගියාම ඒ බබාට ඇති වෙන සංකෘතා නිසා ඒ බබා දීර්ඝ කාලයක් යම් රෝගාබාධ වලට ලක් වෙන්න තියෙන අවදානම වැඩි. දැන් අපි ගත්තොත් එහෙනම් මේ අඩු කාලයෙන් දරුවෝ හම්බෙන එක ගැන කතා කරොත් බහුතරයක් අම්මලාට පෙර අවදානම් තත්ත්ව නැහැ අඩු කාලයෙන් බබා හම්බෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි අම්මලා 100 දෙනෙක් ගත්තොත් අඩු කාලයෙන් ප්‍රසවයට යන. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගර්භණී අවස්ථාව සති 40ක් තමයි අපි කියන්නේ සාමාන්‍ය ගර්භණී කාලය කියලා. සති 37ට කලින් යම් අම්මා කෙනෙක් ප්‍රසවයට යනවා නම් අපි කියනවා ඒක ප්‍රී ටර්ම් ලේබර් එහෙම නැත්නම් අඩු කාලයෙන් වේදනාවට යනවා කියලා. ඒ අම්මලා 100 දෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ බහුතරයකට නැත්නම් 3න් 2කට කලින් අඳුනාගත් පෙර අවදානක් නැහැ. හැබැයි 3න් 1කට පෙර අවදානක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට කලින් බබාලා අඩු කාලයෙන් හම්බ වෙලා තියෙන්න පුළුවන්. ඒතර බහුතරයක් අම්මලට මේ පෙර අවදානක් නැති හින්දා අපිට ගොඩක් කට්ටිය ඒ අවස්ථාවට එනකම්ම අඳුර ගන්න බෑ ඒ අම්මට ඇත්තටම අඩු කාලයෙන් බබා හම්බෙන්නේ නැද්ද කියලා.